students මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ බාර් ග්‍රාෆ් එක කොහොමද ලියන්නේ කියලා. මම මෙතන බාර් ග්‍රාෆ් එකේ ස්ට්‍රක්චර් එක ඔයාලට දෙනවා. එතකොට පුළුවන් ඔයාලට මේ ස්ට්‍රක්චර් එක පාඩම් කරලා ඔයාලට හම් වෙන බාර් ග්‍රාෆ් ක්වෙස්චන් එකට අදාළ ඩීටේල්ස් ටික විතරක් දාගන්න. ඉතින් ඔයාලා දන්නවා නේද? බාර් ග්‍රාෆ් වල කීයක් තියෙද මේක pie chart. ඒක දන්නනේ pie chart. මේක table chart. Table chart. එතකොට මේක තමයි bar graph. ඉතින් මම අද කියලා දෙන්නේ bar graph එකේ structure එක ඉස්සරහට මේ දෙකේ structure දෙකක් දාන්නම්. classes වලට join වෙන්න ඊට වඩා ගොඩක් details ටිකක් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද paper එකක් ලියන්නේ හරියට paper එකකදී ඔයාලට normally වැරදින grammatical මොනවාද කියන්නේ grammatical mistakes මොනවාද චූටි තැන්වල වැරදීම් වලින් ඔයාලට ලකුණු ගොඩක් අඩු වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් classes වලට join වෙන්න grade 4 to all වෙන classes තියෙනවා මගේ. ඒ වගේම ඔයාලට පුළුවන් grade 9 10 11 student කෙනෙක් නම් ඒ විතරක් නෙමෙයි 6 to 11 එක students ලට මම ගුරුවරයෙක් විදිහට අනිවාර්යයෙන්ම මුල්ම ටික කියන්නේ grade 11 student කෙනෙක් නම් grade 6 to 9 10 වෙනකන් තියෙන basic grammatical points ටික අනිවාර්යෙන් cover කරලා තමයි මම ඔයාලව O-level exam එකට face කරවන්නේ. ඒ වගකීම මම ගන්නවා අනිවාර්යෙන් මාස 3-4කින් මට පුළුවන් ඔයාලගේ basic grammatical cover කරලා ඒ එක්කම school syllabus එකේ තියෙන school syllabus එකත් එක්කම ඒක තියෙන grammar points ටිකත් මම අනිවාර්යෙන් cover කරනවා. ඒ වගේම exam එකට මාස 3ක් තියෙන්න ඔයාලා 2015 ගත්තොත් 2015 ඉඳන් අද වෙනකන් තියෙන past papers ටිකත් අනිවාර්යයෙන්ම ඔයාලට practice කරන්න. ඉතින් මේ ටිකට කියන්නේ ඒ මගේ වැඩ පිළිවෙලත් එක්ක කියන වැඩ ටිකට ඔයාලා ලකුණු තිබ්බේ නැතත් ඔයාලට පුළුවන් C pass එකකට අඩුම යන්න. කියන්නේ වැඩ නොකරත් first part 1 එකට විතර ලකුණු අරගෙන ඔයාලට පුළුවන් essay එකකට අඩුම ලකුණු ගන්න. දැන් part 1 එකට 40න් part 2 එකට 60න් දෙන්නේ. ඒකෙදි part 2 එක විතර පොඩක් advance ඒක පොඩක් අමාරු. ඒකේ reporters speech active voice passive voice ඒ වගේම essay කියන ගොඩ grammar ටික තියෙනවා. ඒකෙදි ලොකු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. ඒකෙදි අනිවාර්යෙන්ම ඔයාලා part 2 එක skip කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක skip කරන්නේ නැතුව අඩුම අපි ලකුණු 10ක් හරි එකකින් ගමු. ඒකෙන් ලකුණු 10ක් ගත්තොත් first part එකෙන් 30ක් ගත්තත් ඔයාලට පුළුවන් 30ක් 35ක් ගත්තත් C එකට යන්න. ඉතින් මෙහෙම උවමනාව තියෙන්න ඕනේ. මට පුළුවන් ඒ හැමදේම මුලින් ඉතින් ඔක්කොම කියලා දෙන්න, තේරුම් කරලා දෙන්න. හැබැයි වැඩ කරන උවමනාව ඔයාලට තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම class day එකට ඔයාලට past paper question එක practice කරනවා. ඒකත් තියෙනවා මගේ අනිවාර්යයෙන්ම homeworks තියෙනවා. ඒ වගේ ගොඩාක් activities තියෙනවා. ඔයාලට join වෙන්න පුළුවන්. physical online classes දෙකම තියෙනවා. අපි යමු එහෙනම් වැඩේට. ඔයාලා දන්නවනේ bar graph එකකදී ලකුණු බලන විදිහක් තියෙනවා. ඉස්සෙල්ලාම introduction එකට. ඊට පස්සේ overview එකට. ඊට පස්සේ conclusion. මේකදී කොහොමද විස්තර ගිහිල්ලා. ඒ කියන්නේ bar graph එක කොහොමද අපි විස්තර කරලා තියෙන්නේ overview කියන්නේ ඒක details කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මම ඔයාලේ class එකේ දෙනවා bar graph එකේ use වෙන හැම word එකකම meaning එක එක්ක meaning එක කියලා දෙනවා තේරුම් ගන්න. ඒකත් ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත් දෙයක්. overview කියන්නේ හරියටම කොහොමද ඒක details ටික දාන්නේ කියන එක. conclusion කියන අවසානය. ඉතින් මේ තුන තමයි ඔයාලට මේ question එකේ උනන් ලකුණු හැදෙන්නේ. අපි එනම් පටන් ගමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම මම ඔයාලට bar graph එක ලියන හැටි කියන්න. කියන්නේ structure එක කියලා දීලා පස්සේ අපි වැඩේ ලියමු. අපි මේකදී පටන් ගන්න මම අද example එකක් විදිහට ගත්තේ favorite sports of students කියන එක. අපි ඒක පටන් ගන්නේ ඉස්සෙල්ලාම bar graph එක first sentence එක පටන් ගන්න. This the bar graph shows as කියලා bar graph එක ඔයාලට හම් වෙන question එකේ theme එක. මම ගන්නේ favorite sports of student.
ඒක තමයි අපේ first sentence එක. ඒක ලියමු අපි. The bar graph shows Maliana the favorite sports of students. මම ඒක තමයි ගන්නෙ මගේ එක්සැම්පල් එක මේක. ඔයාලා මේක ලියා ගන්න නැත්නම් කමන්නේ. මේක තමයි අපි කඩපාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ second one මගේ එක්සැම්පල් එක according to the bar graph, football is the most popular sports. එතකොට දෙවෙනි එකේ ඒක තියෙන වැඩිම අගේ තමයි explain කරලා තියෙන්නේ. ඔයාලට bar graph එකේ highest percentage තියෙන්න පුළුවන්, most popular තියෙන්න පුළුවන්. ඒ වගේ එක එක. ඊට පස්සේ අනිත් එක තමයි කටුන. It is clear that more boys like cricket than girls. මේක කියන්නේ bar graph එක හොඳින්ම පැහැදිලිව පේනවා. පිරිමි ළමයි ගොඩක් කැමති ගෑනු ළමයිට වඩා cricket වලට. ඉතින් ඒක තේරුණා නේද? ඔයාලට more than කියන එක මේ විදිහට add කරලා ලස්සනට ලියන්න පුළුවන් creative විදිහට. Fourth one මේකෙදි අපිට ලියන්න පුළුවන් the most popular activity was. ඒ කියන්නේ bar graph එකේ තියෙන වැඩිපුරම අගේ එක most popular කියන්නේ ගොඩක්ම ජනප්‍රියම activity එක කියලා අපිට ඒක ලියන්න පුළුවන් මේ විදිහට. So fifth one මේක කියන්නේ the less number of students participated in. ඒ කියන්නේ අඩුම ළමයි ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙන event එක ගැන තමයි මේකදී explain කරන්නේ. ඉතින් ඔයකත් ඔයාලට තේරෙන less number, most popular, more than. එතකොට most popular කියලා දෙකක් use කරලා තියෙනවා. ඒ විදිහට අපිට creative විදිහට එකම වචන sentence දෙකකට විතර හදලා ලියන්න පුළුවන්. But there was a significant difference between blank and in the event or detail. ඔයාලට දීලා තියෙන bar graph එකේ අනුව එක සමානලා කියන්නේ දැන් එකක් 50 වෙන්න පුළුවන්, එකක් 55 වෙන්න පුළුවන්. ඒ කියන්නේ most popular දෙකම අරගෙන ඒකදී අපි බැලුවොත් ඒ කියන්නේ ලොකු වෙනසක් පේනවා මේ දෙක අතර. මට දැනෙන්නේ there was a significant difference between girls and boys in the basketball. Basketball කියන තරගයේ ගෑනු ළමයිගේ පිරිමි ළමයිගේ අතර ලොකු වෙනසක් අපිට පේනවා කියන අදහස් තමයි මේ 6th one එකෙන් ගන්න පුළුවන්. අපි බලමු දැන් 7th one.
බලන්න. මම මේකෙදි ගත්තේ අපි equal number කියලා අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් equal number එකක් කියන point එක තිබ්බ bird එක තිබ්බ an equal number of students choose tennis and volleyball. ඒ කියන්නේ ඒක දීලා තියෙන එක සමාන අගයන් තියෙන events දෙක හරි item දෙක හරි දාන්න පුළුවන්. මේක දාලා හරි ළමයි 8 point එක මේක තියෙන්නේ participation in blank එක was relatively high. ඒ කියන්නේ මේක ගත්ත ෆුට්බෝල් වල වැඩිපුරම තියෙන්නේ. يعني ෆුට්බෝල් වලට සහභාගී වෙන ළමයි ප්‍රමාණය ගොඩක් වැඩි කියන එක තමයි මේ 8 point එකෙන් කියන්නේ. 9 එක. මේකේ තියෙන්නේ only a few students selected table tennis. මේකේ high student කියන්නේ වැඩිම ප්‍රමාණය ලිව්වා. මේකේ අඩුම ප්‍රමාණය ලියනවා. ඔයාලගේ chart එකේ තියෙන lowestම percentage එක වෙන්න පුළුවන්, අගේ වෙන්න පුළුවන්. ඒක කියන්නේ only a few students selected table tennis. ඒ කියන්නේ table tennis තෝරගෙන තියෙන නම් ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා තමයි. ඒක අවසානයේ මේක compared to blanks දෙකක් තියෙනවා had more participants. අපිට මේක දාන්න පුළුවන් compared to football and volleyball had more participants. ඒකෙත් කියන්නේ මේ වැඩිපුරම අගයන් ගත්ත දෙක තියෙන්නේ. මේ දෙක සංසන්දනය කරොත් ඔයාලගේ chart එකේ තියෙන අනිත් අගයන් වලට වඩා ඒ අගේ තියෙන ඒ අගේ ස්පෝර්ට්ස් තෝරගත්ත ළමයි ප්‍රමාණය වැඩි කියලා. මෙහෙම තමයි අපි හරියට ඔයාලා මේ ස්ට්‍රක්චර් එක පාඩම් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලා ලකුණු 8ක් විතර ගන්න පුළුවන්. මේක හරියටම පාඩම් කරගන්න පාඩම් කරලා මේ විදිහටම self එක කියන්නේ තමන් විසින්ම question දෙක තුනකට උත්තර ලියලා බලන්න ලියන්න බැරිද කියලා. ඉතින් අනිවාර්යෙන් මම විශ්වාස කරනවා ඔයාලට පුළුවන් කියලා bar graph එකකට දැන් answer එක ලියන්න. ඉතින් මේක study කරන්න. මේක මතකෙකින් අමතක නොවන තැනක දාන්න note එකක් විදිහට දාලා ලස්සනට ලියාගන්න. ඔයාලා මේක ලස්සනට මතක ලියාගන්න මතක තියෙන තැනක තිබ්බොත් ඔයාලට අනිවාර්යෙන් මේක අමතක වෙන්නේ නැහැ. ඉතින් පාඩම් කරගත්ත practice එක තිබ්බොත් ඔයාලට කවදාවත් මේ bar graph එකක් ලකුණු අඩු වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරහ ක්ලාසස් වලදී ඔයාලට පුළුවන් pie chart එකයි table chart එකයි common structure එක කියලා මම ඔයාලට class වලදී දෙනවා. ඉතින් classes වලට join වෙන්න කියන්න පුළුවන්. grade 4 to grade 3 to grade 11 එකන් classes තියෙනවා all students කෙනෙක්ට. basic demo point එකේ ඉඳන් මාක්කම කියලා දෙනවා. ඉතින් ඒ opportunity එකත් ඔයාලට තියෙනවා. ඒ වගේම all level exams තියෙන අයට activities ගොඩක් තියෙනවා classroom එකේදී join වෙලා බලන්න. first week එකේ free. ඒතකොට second week එකේ තමයි payments කරන්නේ. WhatsApp message එකට දාලා details ටික දැනගන්නත් පුළුවන්. ඉතින් මේ bar graph එක ඔයාලට අමතක නොවෙන එකක් කියලා හිතන අනිවාර්යෙන් ලියලා තියාගන්න. පාඩම් කරගන්න ඔයාලට හම්බ වෙන correction එකේ answer එක හරියට ලියන්න. ඒ වගේම චෝටි grammatical points වලින් ඔයාලට වැරදින අවස්ථාත් වැඩි. බලන්න articles බලන්න vowels බලන්න කොහොමද ඒවා එන තැන් කියලා. එතකොට ඒවෙන් ලකුණු අඩු වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. හරියටම බේසික්ම grammar point එක හරියටම ඔයාලා sentence එකේදී spoken වලදී කරොත් ඔයාලගේ ලකුණු අඩු වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි.